එවිට ආදරණීය අම්මා තම සෙනෙහබර පුතා දිහා බලලා බොහෝම අහිංසකව මේ ලෙසට කියනවා, සමා වෙන්න, මට වැරදීමක් වෙන්නේ නැති, සමහර විට මට ලිපිනය වරදින්නේ නැති, කරදරයක් වුණා නම් 10 වාරයක් මට සමා වෙන්න, මම යන්නම් මහත්තයෝ. මෙලෙස කියූ අම්මා පාරට ඇවිත් මෙලෙස සිතමින් හඬා වැළපෙනවා පින්වතුනි. ඉතරිදුනානම් මාට ආද වෙන්න සමා දුටු විට මේ මා බිය වෙන්නේ නැති නුඹේ ළමා තව ටික දිනයි මාගේ දිවියද වෙන්න නිමා යන්නම් පුතේ මොතක් වත් නොවී පමා පාසල් ඇඳපු සුදු කමිසය නැතේ තියා තාමත් සුවඳ බලනවා මම නැතිව නොයා කන්නට දෙයක් නැහැ මට ගෙයි කිසිත් කියා ඒකයි ආවේ බඩගින්නට දෙයක් සොයා අමනාපයක් නැත මගේ රත්තරන් පුතේ දැන්වත් නොබයි ඇති ශක්තිය මගේ හිතේ ලියවි නැතත් අම්මා ගැන නුඹේ පොතේ මට මුළු ලොවට වැඩියෙන් නුඹ වටී